25. දැන් වෙලාව හරියටම සවස් 3:05යි. මම දැන් ඉන්නේ මහනුවර දුම්රිය ස්ථානයේ මාතලේ කෝච්චිය ගන්න. විශේෂයෙන් මේ බස් වලට යන්න විදියක් නැහැ මේ වැස්සේ හින්දා. පේනවනේ විශාල වැස්සක්. ඒ කියන්නේ මේ වැස්සේ ඉතින් කියලා වැඩක් නැහැ. මේක දැනුවත් කරා අද දවසේ නුවරට වහිනවා කියලා. මොන නුවරට වහින විදිය. දේශගුණේ කොයි හිටියත් මම පෙන්නනවා මහනුවරත් දැන් වැස්සෙන් බර වෙලා වැස්ස හෝ ගාලා බැඳ පුදාගෙන ආපුවාට මම හිතන්නේ විශාල කරදරයක් නේ වැස්ස. පෙරවන්නේ වැස්ස. ලංකාවේ කොයි හිටියත් පෙන්නනවා දේශගුණේ. අද මහනුවර වැස්ස තමයි ඔයාලට දකින්න තියෙන්නේ. මාතලේ කෝච්චිය ගන්න තමයි මම ඉන්නේ. මොකද බස් වල යන්න බෑ. මහයාවෙන් එහාට හරිම අමාරුයි යන්න. මම බස් එකේ ආවේ. වැස්ස පෑවුවොත් මම අනිවාර්යයෙන්ම ඉඳලා යන්නේ. දැනට මං කෝච්චියේ ටිකට් අරගෙන ඉන්නේ. වැස්ස පෑවුවොත් මම නතර වෙනවා නුවර. එහෙම නැත්නම් යනවා. බලන්න. දුලඟත් එක්ක මේ වැස්ස තියෙන්නේ හොඳේ. ඒ විතරක් නෙවෙයි දුම්රිය ස්ථානෙත් තෙමෙනවා. වෙනවනේ මේ තෙමෙනවා. ඔන්න ලාල්කාන්ත මහත්තයෝ නුවර දුම්රිය ස්ථානේ කොහමද? බස්සෙට ඉන්න බෑ මිනිස්සුන්ට තෙමෙනවා. මේවත් ඔයාලා දකින්න ඕනේ. ආ නිකන් පොඩි වැස්සක් ඒව නෙමෙයි විශාල වැස්සක් තියෙන්නේ. වතුර ගලනවා. ඇතුළට වතුර ගලනවා. මේ ඉන්නේ ඔක්කොම මාතලේ කෝච්චිය ගන්න බලාගෙන. ඒ කියන්නේ මාතලේට යන පාර. තා කෝච්චිය ආවේ නැහැ. එනවනේ බස්. ලංකාවේ කොහේ හිටියත් දේශගුණේ මං ඕනෑම කෙනෙකුට පෙන්නන කෙනෙක්. අද දවසේ මහනුවරට මේක ප්‍රවෘත්ති වලට පවා කිව්වා, පත්තරේට කිව්වා, ප්‍රවෘත්ති වලට කිව්වා අද නුවරට වයින්නවා කියලා. මම නුවරට ආවා. ඒ ආවේ මගේ හිතවත් යාළුවෝ ටිකක් එක්ක. ඒ ඇවිල්ලා අපි මේ ඇවිල්ලා ඉන්න අයට වතුර බෙදන්න තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් මම දැන් ඇවිල්ලා තින්නේ මේ වැස්සේ ඉන්න තැනක් නෑ, අවංකවම ඉන්න තැනක් නෑ. මම දැන් ස්ටේෂන් එකේ ඉන්නේ. මාතලේ කෝච්චිය අරගෙන මාතලේ යන්න. වැස්ස ටිකක් පායවොත් අනිවාර්යෙන් අද රාත්‍රියේ නුවර ගත කරන්නත් හිතලක් තියෙනවා. යනවාද ඉන්නවාද කියන එක තාම තීරණය කරගෙන නැහැ මම. කෙසේ වෙතත් ඔන්න අද දවස දේශගුණයේ නුවරට තියෙන තත්ත්වය තමයි ඔයාලට වෙන්නේ. මම මහයාවේ සිට නුවරට ඒ බස් එක එන්න පුළුවන් දුර එනකම් වීඩියෝ එකක් කරලා තියෙනවා. මිනිස්සු වැඳිලා ඉන්න තාලේ මේ ඇවිල්ලා වැඳ පුදා ගන්න මේ වැස්සේ ඉන්න අමාරුයි. ඔවුන් ඉන්නේ මේ වෙනකොට දැන් උන් කොහේ ඉන්නවද කියලා හිතා ගන්න බෑ. පාරේ ඉන්න අය. කෙසේ වෙතත් අපි එනකොට අපට හම්බ වුණා අපටත් හම්බුණා සීනි සම්බුල් අයිස්ක්‍රීම් බීම නොයෙකුත් දේවල්
දානපතියන් බෙදනවා කරනවා හැමෝටම. ඉතින් ඒවා අපටත් ලැබුණා. අපිත් භුක්ති විඳා උණ්ඩත් පින් දෙනවා. අපි අවිල්ලා අපි කරපේවටත් අපි උණ්ඩත් පින් දෙනවා. ඉතින් කෙසේ වෙතත් වැස්සෙන් ආපු පැති මුතුන්ට විශාල කරදරයක් කනගාටුයි. අපි ඒ කනගාටුව එසේ තියලා එහෙනම් මම නියඩ වෙන්න. එහෙනම් මම මහනුවර දුම්රිය පොළේ සිට නියඩ වෙනවා. මම ආදරෙයි ඔයාලට.